ඔයාලත් මේ දවස්වල අනිවාර්යයෙන්ම හොයන කාරණයක් තමයි ඇයි ඔයාලගේ විෂන් බෝඩ් එකකින් රිසල්ට් එකක් නැත්තේ. ඉතින් එහෙනම් අන්න ඒ දේ ගැන තමයි මම අද ඔයාලට කතා කරන්න යන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි බලමු ඇයි අපේ විෂන් බෝඩ් එකෙන් අපිට රිසල්ට් එකක් නැත්තේ කියලා. ඉතින් විෂන් බෝඩ් කියන්නේ අපේ ඩ්‍රීම්ස් වලට යන්න ෂෝට් කට් එකක්, ෂෝට් මෙතඩ් එකක්. එතකොට ඇයි අපේ විෂන් බෝඩ් එක හරි සක්සස් වෙලා නැත්තේ? අනිත් අයගේ විෂන් බෝඩ් සක්සස් වෙනවා, හැබැයි මගේ විෂන් බෝඩ් එක සක්සස් වෙලා නැහැ. එහෙම වෙන්න හේතු මොනවාද? ඉතින් ඒ දේවල් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම අපි බලමු මොනවාද ඒ පොයින්ට්ස් කියලා. මම මුලින්ම කතා කරන්න යන්නේ එක පොයින්ට් එකක්. ඒක තමයි අපේ විෂන් බෝඩ් එක අපි හදලා තියෙන ඒස්තටික්ලි විතරයි. එතකොට ඒක බැලුවම අපිට රියලිස්ටික් ගතියක් නැහැ, අපිට ඉමෝෂනලි දැනෙන්නේ නැහැ. නිකන් ඒස්තටික් ෆොටෝස් ටිකක් විතරක් දාලා හදලා තියෙනවා. එතකොට එහෙම දැම්මම අපිට ඒ දෙයින් ෆීල් වෙන්නේ නැහැ. අපිට ඉමෝෂනලි ඒ දේ දැනෙන්නේ නැහැ. මොකද අපි දාන ෆොටෝ එකෙන් අපිට චිත්‍ර රූපයක් මවාගෙන අපිට ෆිල්ම් එකක් අපිටම ක්‍රියේට් කරගෙන බලන්න පුළුවන් තරමට අපි ඒ දාන ෆොටෝ එක අපිට රියල් වෙන්න ඕන, අපිට සමීප වෙන්න ඕන, අපිට ඉමෝෂනලි දැනෙන්න ඕන. නැතුව ඉස්තටික් බවට විතරක් අපි තැන දීලා හදනවා නම් අපිට ඒකෙන් රියලිස්ටික් භාවයක් දැනෙන්නේ නැත්නම් අපේ විෂන් බෝඩ් එක වැඩ කරන්නේ නැහැ. එතකොට අපිට රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි ඒ දාන ඉමේජ් එක අපිට අපේ ෆීලිංගස් එක්ක අපිට අපේ thoughts එක්ක dreams එක්ක අපේ හදවතට අනිවාර්යයෙන්ම දැනෙන්න ඕන. ඊළඟ එක තමයි no clear intention. ඒ කියන්නේ අපිට ඒක ගැන කිසිම හැඟීමක් නැහැ. කිසිම අවබෝධයක් නැහැ. කරන්නම් වාලේ කරලා තියෙන්නේ, අලවන්නම් වාලේ අලවලා තියෙන්නේ. එහෙම කරා කියලා අපිට අවසානයේ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි දාන ගෝල් එක ගැන අපි අලවන්නේ අපේ ගෝල් එක. එතකොට අපිට ඒක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. කරන්නම් වාලේ අලවන්නම් වාලේ අලෙව්වා කියලා අපිට ඒකෙන් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔයා අලවන දේ ගැන සම්පූර්ණ වගකීම තියෙන ඔයා ගාව. ඔයා ඒක අලවන්නේ ඔයාගේ හේතුවක් හින්දානේ. එතකොට ඔයා ඒක ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා. මම මේ දේ ගන්නවා, මම මේ දේ කරනවා, මම මේ දේ කරන්නේ මෙහෙමයි, මම මේ දේට මෙහෙමයි මහන්සි වෙන්නේ කියලා ඔයාට අවබෝධයක් තියෙනවා. නැතුව රූපේ ගහුවා කියලා විතරක් ඔයාට ඒ දේ ලැබෙන්නේ නැහැ. ඔයාට ඒක ගැන සම්පූර්ණම අවබෝධයක් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයා වාහනයක ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒකට ඔයා දැන් හොයන ගන්න ඕනේ ඇයි මම වාහනේ ගන්නෙ? මම වාහනේ ගන්න කොහොමද? මම වාහනේ අරගෙන කරන්නේ මොනවද? මම වාහනේ අරගෙන ඩ්‍රයිව් කරන්නේ කොහොමද? මේ හැමදේම ඔයා ඉමේජින් කරලා තියෙනවා. එතකොට තමයි ඔයාට ඒ දේ කරගන්න පුළුවන්. ඒකට ඒ හැමදේම ගැන ඔයාට ඔයාගේ අවබෝධයක් තියෙනවා. නැතුව කරාට වැඩක් නැහැ. ඊළඟ එක තමයි විෂන් බෝඩ් එක හදනවා අපිට පේන්නේ නැත්නම් ගහනවා. එහෙම වැඩක් තියනවද? නැහැ. විෂන් බෝඩ් කියන්නේ අපි ඩේලි ඉමේජින් කරන්න ඕන දෙයක්. එතකොට අපි ඒකත් එක්ක ටච් එකේ ඉන්න ඕන. අපි ඒක හදලා අපිට පේන්නේ නැත්නම් ගහලා කිසිම වැඩක් නැහැ. අපි ඒ දේ එක්ක ටච් එකේ ඉන්න ඕන. අපිට ඒ දේ පේන්න ඕන. අපිට ඒ දේ පේන්නොත් තමයි අපිට ඒ දේ දැනෙන්නේ. නැතුව හැදුවා ඇලෙව්වා එතනින් එහාට නෑ. අවුරුද්ද අවසානයේ බැලුවා මගේ විෂන් බෝඩ් එක සක්සස්ද කියලා. ඉතින් කොහොමද අනේ සක්සස් වෙන්නේ? ඒක පේන්නේත් නෑ. අදපු දවසේ විතරයි නේ ඇලෙව්වේ. එතනින් එහාට සම්බන්ධයක් නෑ. ඔහේ තියෙනවා. එහෙම බෑ විෂන් බෝඩ් එක කියන්නේ ඔයාලත් එක්ක සමීපව සම්බන්ධතාවයක් තියාගන්න ඕන දෙයක්. නැත්තම් ඔයාට ඒකෙන් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟ එක තමයි only base no visualize. අපි ඒක ඇලෙව්වා. හරි. ඒනට විෂුවලයිස් කරන්න නැහැ. එහෙම බෑ. විෂුවලයිසේෂන් තියෙන්න ඕන. ඔයාට මම කිව්වා වගේ ඔයාගේ අලවන ෆොටෝ එකෙන් ඔයාට ඔයාගේ ඔළුවේ මූවි ක්ලිප් එකක් මැවෙන්න ඕන. එතකොට ඔයා විෂන් බෝඩ් එකේ තියෙන දේවල් ටික ඔයාට ඉමේජින් කරගෙන පුළුවන් නම් ඔයාට එකෙන් ෆිල්ම් එකක් ගහන්න මම මේ දේ කරනවා, මම මෙහෙම කරනවා, මම මෙහෙම කරනවා කියලා ඒකට අදාළව කතාවක් නිර්මාණය කරගන්න. ඒක ඇතුලේ ජීවත් වෙන්න ඔයාට ඒ දේ සක්සස් වෙනවා අනිවාර්යයෙන්. මොකද අපේ මොලේ අඳුරන්නේ නැහැ මේක ඉමේජින් එකක්ද මේක රියලිස්ටික් දෙයක්ද කියලා. මොලේ හිතන්නේ මේක ඇත්තටම අපිට තියෙනවා කියලා. එතකොට අපි බලලා එකෙන් අපි හදාගන්න ස්ටෝරි එක මොලේ හිතන්නේ හරි. මේ දේ ඇත්තටම තියෙනවා. මේ දේ මද තමයි මෙයා මේ වෙලාවේ ජීවත් වෙන්නේ කියලා. එතකොට අපිව ඒ කරා ළඟා කරන ප්‍රමාණය අපිට නොදැනුවත්වම වැඩි වෙනවා. එතකොට මොලේ දන්නේ නැහනේ අපි මේ රියල්ද ඉන්නේ මේක ඉමේජින් එකක්ද කරන්නේ කියලා. එයාලා හිතන්නේ ඒක ඇත්තටම වෙන දෙයක් කියලා. එතකොට අපේ ටාගට් එක වැඩිම එයා අපිව ඉක්මනින්ම යොමු කරනවා. ඊළඟ කාරණය තමයි
අපි ඒකට ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන නැහැ. ඒ කියන්නේ අපි හැමදාම හිතනවා මම මේ දේ කරනවා හැබැයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම බෑ. ඔයාට ගන්න ඕන දෙයට ඔයා හිතනවා ඔයා ෆෝන් එකක් ගන්න ඕන. හැබැයි ඔයාට ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. හැබැයි ඔයා ෆෝන් එකක් ගන්න ඕන ඔයා සල්ලි හොයන්න ඕන. ඔයාට සල්ලි හොයන්න ඕන. ඔයාට ජොබ් එකක් තියෙන්න ඕන. ඔයා ජොබ් එකක් කරන්න ඕන. ඔයා ජොබ් එකට ඇප්ලයි කරන්න ඕන. නැත්නම් ඔයාට සල්ලි හම්බෙන්නේ නැහනේ. ඔයා ජොබ් එකට ඇප්ලයි කරලා ඔයා එකට සිලෙක්ට් වෙලා ජොබ් එක කරලා සල්ලි හොයලා ඊට පස්සේ තමයි ඔයාට ෆෝන් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාට ෆෝන් එකක් ගන්න ඕනේ කියලා ඔයාට ඇලෙව්වා කියලා ඔයාට අවුරුද්ද අවසානයේ හරි මැද හරි කොහෙන් හරි ඔයාට ෆෝන් එකක් හම්බෙන්නේ නැහැ. මොකද ඔයා ඒ දේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඊළඟ එක ඔයාගේ goals නෙවෙයි තියාගෙන ඉන්න. ඒ කියන්නේ copying others goal. ඔයා අනුත් අයගේ goals තමයි දාගෙන තියෙන්නේ. අනිත් කෙනා වාහනයක් ගන්න ඉඳ ඔයත් වාහනයක් ගන්න වාහනයක ෆොටෝ එකක් කළේ. අනිත් කෙනා කාර් එකක් මේ ෆෝන් එකක් ගන්න හින්දා ඔයත් කරා. අනිත් කෙනා කොහේ හරි යනවා කියුවා හින්දා ඔයත් ඒක ඇලෙව්වා. එහෙම බෑ. අනිත් අයගේ වෙනුවෙන් ඔයාගේ ඩ්‍රීම්ස් වල ජීවත් වෙන්න. ඔයාගේ ඩ්‍රීම්ස් වල ජීවත් වුණොත් විතරයි ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අනිත් අය කරා කියලා අනිත් අයගේ ඩ්‍රීම්ස් වල දේවල් ඔයාගේ විෂන් බෝඩ් එකේ ඇලුවා කියලා ඔයාට ඒ දේවල් සක්සස් කරගන්න බෑ. මොකද සක්සස් කරගන්න බෑ කියන ඔයාට ඒ දේවල් ගැන කිසිම පිළිගන්න එකක් නැහැ. ඔයාට ඉතින් ඕන නම් ගන්න පුළුවන් අරයා මගේ අර තිබුණා ආයා කාර් එකක් ගත්තා නම් මමත් කාර් එකක් ගන්නවනේ කියලා තමයි ඔයාට එයාගේ විෂන් බෝඩ් එකේ යාළුවෝ ටික එයා සක්සස් කරගත්ත මේක බලලා ඔයා කරගත්තොත් තමයි. ඉතින් එහෙම දේවල් නැහැ. ඔයා අනිත් අයගේ goals නෙවෙයි ඔයාගේ goals හදාගන්න ඔයාගේ goals වෙනුවෙන් කැප වෙන්න ඕන. ඊළඟ එක තමයි ඔයා හදලා තියෙන්නේ unrealistic timeline එක. ඒ කියන්නේ ඔයාට කරන්න බැරි timeline එකකට දේවල් තමයි ඔයාගේ අවුරුද්ද plan එකට දාගෙන තියෙන්නේ. ඒකට උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. ඔයාට ඩිග්‍රියක් කරන්න ඕන. ඒ කියන්නේ ඔයා එතකොට ඩිග්‍රියක් කරනවා එකේ ෆොටෝ එකක් දානවා ග්‍රැජුවේට් වෙන ෆොටෝ එකක් දානවා. එතකොට ඔයාගේ බලාපොරොත්තුව ග්‍රැජුවේට් වෙන්න. එතකොට අවුරුද්දකින් ඩිග්‍රියක් කරන්න පුළුවන්ද? බෑ. අවුරුද්දකින් ඩිග්‍රියක් කරන්න බෑ නේ. අවුරුදු 3ක් උඩරම යනවා ඩිග්‍රී එකක් කරන්න. එතකොට ඒක ඔයාගේ අවුරුද්දේ ගෝල් එකට දාගෙන වැඩක් තියනවද? නෑ. ඔයාට ඩිග්‍රී එක පටන් ගන්නවා කියන එක ඒ ගෝල් එකට දාලා අවුලක් නැහැ. හැබැයි ඔයාට ඒක අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් කියන කිසිම රියලිස්ටික් භාවයක් නැහැ. ඒ වගේ මෝඩ විදියට අපිට අපේ විෂන් බෝඩ් එකට දාලා අපිට අන්රියලිස්ටික් ටයිම් ලයින් එකකට අපි වැඩ කරන්න බෑනේ. මොකද අපිට අවුරුදු 3ක් එක අවුරුද්දෙන් කොහොමවත් කරන්න බෑනේ. ඒ වගේ නොගැලපෙන කාල සීමාවලට අදාළ දේවල් අපේ විෂන් බෝඩ් එකට දාගන්න කිසිම තේරුමක් නැහැ. අපිට අවශ්‍ය කාලයට අවශ්‍ය දේවල් අපිට අපේ අවුරුද්දෙන් අපිට අනිවාර්යෙන් සක්සස් කරගන්න ඕන දේවල් විතරක් අපි අපේ විෂන් බෝඩ් එකට දැනගන්න. මම මේක කියන්නේ අපි අවුරුද්දක විෂන් බෝඩ් එකක් හදනවා නම් විතරයි. මම කියන්නේ අවුරුදු 3කට නම් ඔයාලගේ විෂන් බෝඩ් එක හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතින් ඩිග්‍රී ගන්න පුළුවන්. මම කියන්නේ අවුරුද්දක ප්ලෑන් එකට අවුරුදු 3ක දේවල් 4ක දේවල් ඔයාලා දාගන්න යන්න එපා. අනිත් කරන වැරද්දක් තමයි ඔයා ඕනවටත් වඩා goals ඔයාලගේ විෂන් බෝඩ් එකට දාගෙන. හැබැයි ඒව කරන්නත් බෑ. එහෙම ඕනේ නැහැ. ඔයාලට ඕන goals ටිකක් තියාගන්න. අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයාලට ඕන 10යිද 15යිද 20යිද ඒ ටික විතරක් දාගන්න. ඔයාගේ තියෙන හැම goal එකම ඕනේ. ඔයාලට ඕන main goals ටික ඔයා මුලින් ඔයාලට ඕන goals ටික ලියාගන්න. එතකොට එකෙන් ඔයාලා මේ අවුරුද්ද කම්ප්ලීට් කරගන්න ඕන දේවල් ආයෙ ලියන්න. ඔයාලට කරගන්න පුළුවන් දේවල් ආයෙ choose කරන්න. එතකොට ඔයා එකෙන් main goals ටික තෝරගෙන ඒ ටික ඔයාගේ විෂන් බෝඩ් එකට දාන්න. ආයෙත් ඔයාලට ඕන නම් විෂන් බෝඩ් එක මෙන්න මේ කැටගරි වලටත් බෙදලා හදන්න පුළුවන්. ඔයාලට මේ විදිහටත් පුළුවන් කියලා කියන්නේ මම කියන්නේ මේ විදිහට හදන්න කියලා. ඔයාලට ඕන නම් ඔයාලගේ goals කැටගරි 3කට දාන්න පුළුවන්. main goals ඊට පස්සේ everyday goals unrealistic goal. ඒ කියන්නේ main goals කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ achieve කරගන්න කියලා හිතන goals. එතකොට everyday goals කියන්නේ ඔයාට දිනපතා කරගෙන යන goals. ඔයාට healthy body එකක් ඕන නම් එකපාර ගන්න බෑනේ. මට හෙට healthy body එකක් ඕනේ කියලා අද මොනවද කරාට හම්බෙන්නේ නැහැ. එතකොට ඔයායකට දත්තුර බොන්න ඕනේ හැමදාම. හොඳ කෑම කන්න ඕන. ඊළඟට exercise කරන්න ඕනේ. ඒක ඔයා everyday කරන්න ඕනේ. එතකොට ඒවා තමයි අපේ everyday goals විදියට හිතුවේ. ඊළඟට unrealistic goals. ඒ කියන්නේ ඔයාට මේ අවුරුද්දේ කරගන්න පුළුවන්. හැබැයි කරගන්න බැරි වෙන්නත් පුළුවන්. සමහර විට කරගන්න පුළුවන්, සමහර විට බැරි වෙන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයාලගේ ගෙදරින් ඔයාට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. හැබැයි ඔයාට සෝලෝ රේට් එකක් යන්න ඕන. ඔයා ඒක ඇඩ් කරගෙන තියාගන්න ඔයාගේ විෂන් බෝඩ් එකට. සමහර විට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාට ඒකට යන්න අවසර හම්බ වෙන්න පුළුවන්. එතකොට අන්නේ ඒ වගේ දේවල් තමයි unrealistic dreams කියලා කියන්නේ, goals කියලා කියන්නේ. අන්නේ කැටගරි තුනට ඔයාලගේ විෂන් බෝඩ් එක හදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතකොටත් ඔයාලට
ඔයාලට අවශ්‍ය දේවල් ඒ විෂන් බෝඩ් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලට ඔයා ගැන self confident එකක් නැහැ. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ ඔයාට ඔයාව ෂුවර් නැහැ. එහෙම වෙන්න බෑ. මේ විෂන් බෝඩ් එක කියන්නේ ඔයා law of attraction හදාරන කෙනෙක් විදිහට පොසිටිව් දේවල් දකින කෙනෙක් විදිහට පොසිටිව් දේවල්. එතකොට ඔයා ගැන ඔයාට හිතේ ඔයාට self confident එකක් නැත්නම් ඔයාට negative feelings නම් තියෙන්නේ. එතකොට ඔයා හිතනවා නම් ඔයාට මේ දේ කරගන්න බෑ කියලා. එතකොට ඔයාට කවදාවත් ඒ දේ සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඔයා ගැන ඔයාට හොඳ self confident එකක් තියෙන්න ඕන. වටේ ඉන්න මිනිස්සු මොනවා කිව්වත් කම නැහැ. වටේ ඉන්න මිනිස්සු බෑ අරක බෑ ඔයාට ඔය කළා හරියන්නේ නැහැ. අරක මොනවා කරත් කම නැහැ. ඔයාට ඔයා ගැන self confident එකක් තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ dreams වලට යන්න පුළුවන්. එතකොට ඔයාට self confidence එක නැති වෙනවා කියන එකත් ඔයාලගේ vision board එක success නොවන හේතුව. අනිත් එක තමයි negative දේවල් තමයි නම් ඔයාලා attract කරගන්න. ඔයාට negative feelings නම් තියෙන positive දේවල් නැත්තම් ඒ කියන්නේ මට මේක කරන්න බෑ මේ දේ හරියන්නේ නැහැ මේ දේ මටමයි මේ වගේ දේවල් වෙන්නේ ඔබ කළා මට හරියන්නේ නැහැ කියලා ඔයාට negative දේවල් නම් හිතෙන්නේ. එතකොට ඔයාගේ වටේ ඉන්න අය කියනවා නම් එහෙ වගේ දේවල් ඔයාට negative thoughts වලින් vision board එක කවදාවත් success කරගන්න බෑ. vision board කියන්නේ positive දෙයක්. ඒක ඔයාට positive දෙයක් හිතුවොත් විතරයි අනිවාර්යයෙන්ම vision board එකක් success කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයා compare කරනවා ඔයාව අනිත් අයත් එක්ක. compare with others. ඒ කියන්නේ ඔයාට අනිත් අය ඒ දේ කරගෙන මට කරගන්න බැරි වුණානේ. එහෙම දේවල් නැහැ. ඔයා මහන්සි වෙන්න, ඔයා ඒ දේ වෙනුවෙන් කැප වෙන්න, ඔයා ඒ දේ try කරන්න. එතකොට අනිත් අය මොනා කරගත්තත් ඔයාට අදාළ නැහැ. ඔයා මහන්සි වෙන දෙයට අනිවාර්යයෙන්ම දවසක ඔයාට result තියෙනවා. ඒ හින්දා ඔයා අනිත් අයත් එක්ක සංසන්දනය වෙන්න යන්න එපා. ඔයා ඔයාගේ වැඩේ විතරක් හරියට කරන්න. ඊළඟ එක තමයි ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන ග්‍රැටිටියුඩ් එක. ඒ කියන්නේ ප්‍රැක්ටිස් ග්‍රැටිටියුඩ්. ඔයා ඔයාට හම්බ වෙන හැම දෙයකටම ඔයා එක්ක තියෙන හැම දෙයකටම ඔයා ඉමේජින් කරන හැම දෙයකටම ග්‍රැටිටියුඩ් වෙන්න ඕන. එතකොට මට මේ දේ හේනානේ කියන හැඟීමෙන් ඔයා ග්‍රැටිටියුඩ් වෙනවා නම් ඔයාට ඔයාගේ විෂන් බෝඩ් එකට යන්න පුළුවන් සක්සස් භාවය වැඩි. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ law of attraction වලින් කරන්නේත් අපි gratitude වෙන එක. ඔයා හිතන්නකෝ ඔයාලට වාහනයක ෆොටෝ එක හලවලා මට මේ වාහනේ ලැබුණාට කියලා ස්තුතියි කියන දේ අපි කරනවානේ law of attraction කරද්දී. එතකොට ඒක තමයි අපි vision board එකනොත් අපි දාලා තියෙන දේ අපිට ලැබුණාට අපි කියන්නේ grateful වෙනවා නම් අපිට ඒ දේ සක්සස් වෙන ප්‍රමාණය ලඟ වෙන ප්‍රමාණය වැඩි. ඒ දේවල් වලට විතරක් නෙවෙයි. ඔයාට දවසට කන්න බොන්න අඳින්න පළඳින්න හම්බුණා කියන්නේ තෝ මාර ලකී මිනිස්සෙක්. එතකොට ඔයා ඒ දේවල් වලට ග්‍රේට්ෆුල් වෙන්න. ඔයාට අවංක වෙන තරමට, ඔයා ගැන හිතන තරමට, ඔයා ගැන පොසිටිව් වෙන තරමට, ඔයා ග්‍රැටිටියුඩ් වෙන තරමට, ඔයාලා හිතන්නත් නැති විදිහට යුනිවර්ස් එක ඔයාලට ආශිර්වාද කරනවා. මේ යුනිවර්ස් එකේ තියෙනවා අපි හිතන්නේ නැති අමුතු බලයක්. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ බ්ලෙසින් එක අපිට හම්බ වෙන්නේ අපි ඒ දේවල් කරොත් විතරයි. අනිවාර්යයෙන්ම අපි පොසිටිව් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපි ග්‍රැටිටියුඩ් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපිට self confident එකක් තියෙන්න ඕන. එතකොට අපි හිතන්නේ නැති වෙලාවට අපේ යුනිවර්ස් එක අපිට ශක්තිය දෙනවා, අපිට ධෛර්යය දෙනවා, අපිට අපේ ජීවිත ගොඩ දාගන්න help වෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ vision board එකක් success වෙන්න නැති හේතුව. මම තාමත්ම කෙටියෙන් තමයි කරේ. මම හිතනවා මේ points ටික ඔයාලට catch වෙන්න ඇති කියලා. මොන හරි issues තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට comment එකක් දාන්න. මම ඒව ගැන ඔයාලට විස්තර කරන්නම්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනගන්න ඕන කරුණු ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මම තවත් වීඩියෝ එකකින් එන්නම් ඔයාලව හම්බෙන්න. එතකන් ඔයාලා හැමෝටම thank you. ඉතින් මම අද ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් මගේ channel එක subscribe කරලා මට චූටි help එකකුත් දෙන්න අමතක කරන්න එපා. bye.